ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ චූටි පුතාගේ අවුරුද්දේ උපන්දිනේ තිබ්බනේ. අපි ඉතින් ඒකට පුංචි දානමය පින්කමක් කරා. ඒකේ වීඩියෝ එකක් තමාද ඔයාලට ඔය අරන් එන්නේ මම. අපි කට්ටියම ගියා අනුරාධපුරේ කිරිබත් දානයක් දෙන්න. ඔය පේන්නේ ඒක තමා අපි ගෙදරින් කිරිබත් හදාගෙන ගිහිල්ලා කිරිබත් ඉල්ලන මිරිසුයි රුවන්වැලි සෑය ගාව කිරිබත් දානයක් දුන්නා. ඉතින් වැඩි දෙනෙක් ගියේ නෑ. අපේ ගෙදර කට්ටිය දෙතුන් දෙනා තමා ගියේ. ඔය පේන්නේ කිරිබත් දානේ බෙදනවා. ඉතින් එදා ගොඩාක් සෙනඟ ඇවිල්ලා හිටියා. ලොකු බණකුත් තිබුණා. එයාලට කිසිම දානයක් එදා දීලා තිබුණේ නෑ. ඒ හින්දා ගොඩාක් පිරිසක් අපේ දානයට සහභාගී වුණා. ඉතින් මට හරියම සතුටුයි මටයි මහත්තයටයි ගෙදර අයටයි. තවත් අනේ තිබ්බනම් තවත් බෙදන්න තිබුණනේ කියලා හිතුණා. ඉතින් අපි එන ගමන් ආයේ කතා වෙවි ආවේ ඊළඟ බබාගේ උපන්දිනයේ දවසටත් බත් පාර්සල් හරි කමන්නේ හදාගෙන ගිහින් දානයක් දෙමුයි කියලා. කේක් කපලා ඉතින් සතුට වෙනවට වඩා මේ වගේ දෙයක් කරන එක ලොකු දෙයක් කියලා හිතුණා. අපේ ලොකු බබාටත් ඒක දැකලා ලොකු බබාත් කිව්වා අනේ අම්මා මගේ උපන්දිනේටත් අපි මෙහෙම කරමුයි කියලා. ඉතින් මං හිතාගත්තා ආයේ අපි උපන්දිනයට කේක් කපන්නේ මේ වගේ දානමය දෙයක් තමා කරන්න කියලා. ඉතින් මට හරීම සතුටු දවසක් එදා. මම හරීම සතුටින් තමා මේ වැඩේ කෙරුවේ. මේක මටයි මහත්තයටයි අහම්බෙන් හිතුනේ. ඉතින් අපි කිරිබත් දීලා ඉවර වෙලා තමා මේ යාළුවනේ රුවන්වැලි සෑයයි ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වැඳ ගන්න ගියේ. මොකද පිළිබත් පිළිනිවෙනවනේ. දවල් වෙනකන් තියාගන්න බෑනේ. ඒ හින්දා ඉස්සෙල්ලා ඒ ටික බෙදලා අපි ඉස්සෙල්ලාම රුවන්වැලි සෑය වඳින්න පටන් ගත්තා. ඉතින් අපි ගෙදරින් මල් එහෙම අරගෙන ගියේ. බෙදපු ගමන්ම අපි කට්ටියම මේ රුවන්වැලි සෑය වැඳ ගන්න ගියා. ඔය එන්නේ මගේ මහත්තයයි දුවයි පුතයි. මම වීඩියෝ කරන්න ගියපු නිසා මාව ඒකට ගන්න බැරි වුණා. මේ තියෙන්නේ රුවන්වැලි මහා සෑරජුන්. මෙතනට කොච්චර ආවත් ඇති වෙන්නේ නෑ. ආයෙ ගෙදර ගියාපුවාම ආයෙ හිතෙනවා අනේ ආයෙ යන්න තිබුණා නම් කියලා. මම හරීම විශ්වාස කරන තැනක් තමා රුවන්වැලි සෑය කියන්නේ. මං හරිම ආසයි එතෙන්ට යන්න. මහත්තයයි මායි ඉස්සර පුතා නැති කාලේ නම් දවසක හවසක ඇවිල්ලා එළි වෙනකන් සමහරක් දවසට ඉඳලා රෑ ඉඳලා එහෙම තමා යන්නේ. ඔන්න අපේ පැංචා දැන් ওই ඉඳගෙන වඳින්න හදන්නේ. ටිකක් වඳිනවා ආයෙ වටපිට බලනවා. අක්කා නම් ඔළුව තියලම වඳිනවා. මං එහෙම මොකද පුතේ කිව්වේ කියලා. ඊට පස්සේ එයා කියනවා අම්මා මම විභාගේ පාස් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරේ ඔළුව තියලා කියලා. එයාත් හරි කැමති එහෙම ඒ වගේ දේවල් වලට. ඔන්න අපේ පැංචා ඉතින් ඇවිදිනවා. මම මහත්තයාට කිව්වා මහත්තයා පුතාව චුට්ටක් රුවන්වැලි සෑය වටේ ඇවිද්දවන්නකෝ කියලා. ඉතින් ওই මහත්තයා එයාව අත් දෙකින් අල්ලගෙන රුවන්වැලි සෑය වටේ ඇවිද්දනවා. එයාට තාම තනියම ඇවිදින්න බෑ. ඒ වුණාට හරි කැමති මේ කවුරු හරි අතින් අල්ලගෙන ඇවිද්දවනවා නම්. ඉතින් එයා මේ ඇවිදගෙන යනවා හරි ආසාවෙන්. කට්ටියත් ඉතින් බල බල යනවා. මට හිතුණා අත් දෙකයි කකුල් දෙකයි රිදෙයිද දන්නේ කියලා. ඒ වුණාට අපේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නවා වගේනේ රුවන්වැලි සෑය ගාවට ගියා කියන්නේ. ඉතින් එයාලගේ අත් කකුල් රිදෙන්නේ නැතුව ඇති නේද? ඉතින් අක්කත් ඔන්න ඊට පස්සේ මල්ලිගේ අතින් අල්ලගෙන මල්ලිව හරි ආසාවෙන් ඇවිද්දුවා. මං හිතන් හිටියේ පුතාගේ අවුරුද්දේ උපන්දිනේට එයා තනියම ඇවිදී කියලා. මං ආසාවෙන් හිටියේ එතන වටේ තනියම ඇවිද්දවන්න. කමක් නෑ ඉතින් ඊළඟ උපන්දිනේට ගියාපුවාම එයාට ඇවිදින්න පුළුවන් නේද? ඉතින් ඔන්න අහම්බෙන් ඕක මම දැක්කේ. මං ඒකත් වීඩියෝ කරගත්තා. දහස් පෙතිය මල් වලිනුයි නිල් මානෙල් මල් වලිනුයි හදලා තිබ්බේ. ඊට පස්සේ ආවා ඉතින් අපි කට්ටිය චූටි ෆොටෝ එකක් ගන්න කියලා. ෆොටෝ එකක් අපි 4 දෙනාගේ අපිත් එක්ක ගිය මල්ලි කෙනෙකුට ෆෝන් එක දීලා අපි 4 දෙනාගේ ෆොටෝ එකක් අරන් දෙන්න කිව්වා. ඔය ඉන්නේ අපේ 4 දෙනා පේනව නේද? ලොකු බබාට එපා වෙලා වගේ කටත් ඇද කරගෙන ඉන්නේ. ඊට පස්සේ අපි ගියේ රුවන්වැලි සෑය වැඳලා ජයශ්‍රී මා බෝධිය ගාවට. මමයි පුතයි තමයි බිම ඉඳගෙන හිටියේ. මහත්තයයි මේ ලොකු බබයි අනිත් කට්ටියයි ඔතන ප්‍රාර්ථනා බෝධිය ඔය තියෙන්නේ. එතනට ගිහින් වැඳලා මම ඇතුළට ගිහින් ඇඳලා එනකන් එයාලා හිටියට පස්සේ මම හිටියා.
ඔන්න අපිට වඳින්න ගොඩක් වෙලා හම්බුන්නේ වැස්සක් එන්න පටන් ගත්තා. හයියෙන් වහින්න ගත්තා. අපි ඉතින් වෑන් එකට ආවා. වෑන් එකට ඇවිල්ලා තමයි මම ওই වීඩියෝ එක කරගත්තේ. ඉතින් යාළුවේ තව ගොඩක් තියෙනවා වීඩියෝ එකේ. ඔක්කොම දාන්න වෙලාවක් ආවේ නැහැ. ඒ හින්දා මං අදට ගිහින් එන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් එනකන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෙක් නම් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න කියලා. ඉතින් යාළුවේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මම ගිහින් එන්නම්.